ඇත්තටම මම දෙයක් කියන්න. එකම විශ්වවිද්‍යාලේ නේ ඇත්තටම මට හරි ආඩම්බරයි බුද්ධි ඔගොල්ලන්ගේ ආදරණීය බුද්ධි ජයමහ ගුරුතුමා කියන තැන නැතුව මම මගේ ආදරණීය සහෝදරයා විදිහට මම මේ කතාව කියන්නම්. බුද්ධි අයියයි අක්කයි දෙන්නම අපි එකම කැම්පස් එකේ බුද්ධි අයියේ මා එකම බැච් එකේ අපි ඒ කාලේ කැම්පස් එකේ එකට ඉගෙනගෙන අවුරුදු 4ක් 5ක් එකට ඉගෙනගෙන දැන් අපේ සංගීත ජීවිතේ අපි දිගට ගෙනියනවා. මං හිතනවා අපි ගමන අපේ ගමන අපි පරිස්සමින් බොහොම හොඳින් යනවා කියලා. ඉතින් බුද්ධි අයියගේ මේ අද දවසේ මේ ප්‍රසංගය දැක්කහම මට හරිම සතුටක් වගේම ලොකු ආඩම්බරයක් දැනුනේ. හේතුව මට මතක් වෙනවා මගේ පාසල් කාලේ මටත් හිටියා මේ වගේ වටිනා ගුරුවරු. ඉතින් මගේ ආදරණීය ගුරුතුමා චන්ද්‍රපද්ම ගුරුතුමාත් මේ වෙලාවේ මතක් වෙනවා මට අයියව දැක්කහම අපිව මේ වගේ වේදිකාවේ සංගීත ශාස්ත්‍රයේ අපිට යන්න පුළුවන් ගමනට මඟ පාදන්න කරන්න පුළුවන් උපරිම දේවල් මගේ ආදරණීය ගුරුතුමා කරා. ඉතින් අයියා අද මේ කරන දේත් ඒ වගේම දෙයක්. මං හිතනවා මම වගේ අපේ ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණ ගාන්ධර්වයන් වගේ ඔහුටත් මේ වගේ ගුරුවරු ඉන්නේ නැති මෙතන ඉන්න මේ වේදිකාවේ ඉන්න දරුවොත් අනාගතයේ දවසක මේ පටන් ගැනීමත් එක්ක ලොකු ගමනක් යයි. මොකද මගේ අත්දැකීම අනුව මම දන්නවා මේ වගේ සංගීත ආශ්‍රමයක මේ වගේ ගුරුවරුන්ගේ වටිනාකම. ඉතින් ඒක තමයි මට සතුටට හේතුව. අද දවසේ මේ දරුවොත් සියලුම දෙනා ඇත්තටම යශෝදනාගේ කිව්වා වගේම චන්දන අයියත් කිව්වා වගේම අපිට කිසිම වෙනසක් දැනුන්නේ මට පිටිපස්සෙන් ඇහෙන සංගීතය හොඳ ප්‍රවීණ සංගීතඥයන් ප්‍රවීණ වාදනවේදීන් කරනවා වගේම ඇහුණා මට. සියලුම දෙනා ඇත්තටම හරිම ෂෝක්. හරිම හොඳයි. හොඳට තමන්ගේ රාජකාරිය කළා. ඉතින් සියලුම දෙනාට සුබ ප්‍රාර්ථනා කරනවා. උන්ගේ අනාගතය සුබ වෙන්න කියලා. ඒ වගේම සිතාරි කලාපියසටත් මේ වගේ තවත් ශිෂ්‍යයින් දක්ෂ ශිෂ්‍යයින් ගොඩක් රටට දායාද කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සූතියි. එහෙනම් ඔබටත් ඒ විදිහටම අපි ප්‍රාර්ථනාව එක්කාසු කරනවා. අත්පොළ සන්නාදය ඇයටත් එලෙසම අපි ලබා දෙමු.